දැන් සමේ රෝගයි වාත රක්තයි අතර සම්බන්ධයක් තියෙනවද වෛද්‍යවරු? ඔව්. වාත රක්තයේදී ගම්භීර වාත රක්තය සහ උත්තාන වාත රක්තය කියලා කොටස් දෙකක් තියෙනවා. උත්තාන වාත රක්තය කියන එක හට ගන්නකොටම දණිහෙන් පහළ හම්පලු දාලා කසල ස්‍රාව ගලන චර්ම රෝගයක් ඇති වෙනවා. එතකොට මේක සාමාන්‍ය චර්ම රෝගයක් කියලා සැලකුවොත් එතන ප්‍රතිකාර කිරීමේ ක්‍රමය වරද්ද ගන්නවා. වාත රක්ත චර්ම රෝගයේදී හැම වෙලේම යුරික් ඇසිඩ් තමයි ප්‍රබල වෙන්නේ. යුරික් ඇසිඩ් වල සංයුතිය තමයි බොහෝ වෙලාවට චර්මයට එකතු වෙන්නේ. එතකොට මෙතනදී කියන වාතේන දූෂිතං රක්තං වාත රක්තං. එතකොට මේ යුරික් ඇසිඩ් කියන එක වාතය සමග එකතු වෙලා රක්තය දූෂණය කිරීම තමයි වාත රක්ත රෝගයේ අතුරුඵලයක් විදිහට අර චර්ම රෝගය ඇති වෙන්නේ. රෝගීන් සාමාන්‍ය චර්ම රෝගයක් සහ වාත රක්ත චර්ම රෝගයක් පටලවාගෙන ඒකට වැරදි ප්‍රතිකාර කරොත් එහෙම වාත රක්තය සුවපත් වෙන්නේ නැහැ. වාත රක්තය සුවපත් කිරීමේදී රක්තයේ තියෙන යුරික් ඇසිඩ් ප්‍රමාණය අපි යම්කිසි ආකාරයකට යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. වාත රක්තය කියන එකේදී ඊළඟ පියවර තමයි මේක හන්දි වලට බලපානවා. කුඩා හන්දි වලට බලපානවා. කුඩා හන්දි වලට බලපාලා ඒ විස ඒ කුඩා හන්දි වල එක්රැස් වෙලා ඉවර වෙලා ඒ හන්දි වල ඇදවීම, ඉදිමීම, වේදනාව, දැවිල්ල වගේ බරපතල පීඩා ඇති කරනවා. ඒතර වාත රක්ත චර්ම රෝගයේදී නියමාකාරයෙන් අර යුරික් ඇසිඩ් පාලනය කරලා අනිස් විදිහට ඒක එකතු වීම බැහැර කරලා වාත රක්තයට කරන විශේෂ ප්‍රතිකාර හරහා තමයි වාත රක්ත චර්ම රෝගය සුවපත් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි සාමාන්‍ය චර්ම රෝගයක් සහ වාත රක්ත චර්ම රෝගයක් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි.